දළදා වහන්සේයි මෙච්චර විශේෂ. බුදුරජාණන් වහන්සේගේ අනෙක් හැම ධාතුන් වහන්සේ නමකටම වඩා වැඩිම 이르දි ප්‍රාතිහාර ප්‍රමාණයක් පෑවේ අපේ දළදා මාලිගාවේ දළදා වහන්සේ. ඒකයි අපිට විශේෂ. බුදුරජාණන් වහන්සේලාට දත් කීයක් තියෙනවද? දැන් අපේ දත් කීයක් තියෙනවද? අපිට දත් තියෙන්නේ 32යි. උඩු ඇඳේ 16යි, යටි ඇඳේ 16යි. බුදුවරුන්ට දත් තියෙනවා 40ක්. දන්ත ධාතුන් වහන්සේලා 49ක් බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයේ වැඩ ඉන්නවා. වීසති වීසති සේත සුදන්තෝ කියන්නේ ඒකනේ. 20 බැගින් නු කියන්නේ උඩු ඇඳ 20යි පහළ ඇඳ 20යි. සේත සුදන්තෝ සුදු වර්ණයෙන් බබලෙනවා. දැන් අපේනේ කහ පාටයි දුඹුරු පාටයි ඔක්කොම තියෙන නේද? බුදුරජාණන් වහන්සේලාගේ එහෙම නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේලාගේ මේ දත් අතර හිදැස් නැහැ. මේ විස්මිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්. තේරුණාද? ඒ නිසා උන්වහන්සේලාට මේ වළඳන ආහාරය, වළඳන දාණය මනාකොට ජීර්ණය වෙනවා කියනවා. එතකොට ළමයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා 49ක් වැඩ ඉන්න ඕනනේ කියලා. ඔව් වැඩ ඉන්නවා. අපිට ඇහින් දකින්න තියෙන එක දළදා වහන්සේ නමයි. ඒ දළදා වහන්සේ තමයි ඇහින් දකින්න අවස්ථාව ඇදලා තියෙන්නේ. ඊට අමතරව ළමයි බුදු මුවින් 84000ක් ධර්මස්කන්ධේ වදාළනේ. සූත්‍ර දේශනා වශයෙන් ගත්තාම 84000ක් තියෙනවා. මේ 84000ම ධර්මස්කන්ධය අපේ දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒක ගැන හිතන්නකෝ. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළේනේ අඟුලිමාල අරහත්ත්වයටපත් වුණේ. නාලාගිරි දමණය වුණේ. කෝපමණ නම් ධර්මයේ වදාළද ඒ හැම දහම් කරුණම දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒ නිසා මේ දළදා වහන්සේ විස්මිතයි. දළදා ප්‍රදර්ශනයක් තියෙනවනේ. ඒ ප්‍රදර්ශනයේදී දළදා වහන්සේව දකින්න කියලා හිතාගෙන ගෙදරින් ඔය දරුවෝ එක අඩියක් තිබ්බද ඒ පොලිමේ ඉඳලා හිමින් ඉස්සරහට තියෙන අඩියක් ගානේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන පින රැස් වෙනවා. කිහින් හැරිලා ඉන්න උනත් කමක් නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ වදාරනවනේ? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ අබෑටයක් පමණ වූ ධාතුන් වහන්සේ නමකට පවා ජීවමාන බුදුරජාණන් වහන්සේ සංඥාවෙන් වැන්දොත්, පිදුවොත්, දන් දුන්නොත් ඒක භාග්‍යතුන් වහන්සේට කරපු වන්දනාවක් හා සමානයි කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේට පිදු දානයක් හා සමානයි. සෙල්ලන්නේ නැහැ. එතකොට මේ දන්ත ධාතුන් වහන්සේ ගිහිල්ලා දළදා වහන්සේ දැක ගන්න ලැබුණොත් කවර කතාවද? ඒ නිසා ඔය දළදා ප්‍රදර්ශනයට යනකොට පොලිමේ ඉන්නකොට ඒ පොලිමේ ඉන්න අනිත් අය ගැනත් ඒ චේතනාවම තියාගන්න. මේ හැමෝම බුදුන් දකින්න යන්නේ. තරහමර හදාගන්න එපා. හැමෝම හැමෝටම උදව් කරන්න. Tamanට නොලැබුණත් තව කෙනෙකුට ලැබෙනවා දකින්න සතුටු වෙන්න. අනේ මෙයාට ලැබුණානේ.